මාතා කියලා දාගෙන හිටියට කුරුණෑගල මාතා ඒජන්සියේ මාතාවකටවත් තැනක් නැහැ එයාලා ගාව. මම ගෙදර ජීවත් කරවන්න නොසැලෙන දුක් විඳා වැලිගොඩ දැම්මා, කුලිය වැඩ කරා. අඩුම තරමේ මගේ ළමයට කන්න දෙන්න මම මාළු පවා අල්ලලා තියෙනවා. මම චුට්ටක් කතා කරන්න කියලා ආවේ. මගේ නම හිරුනි නිම්සරා. මම ඉන්නේ ඒරිය ගල්ඔය හන්දියේ. මගේ ජීවිත කතාව කිව්වොත් මම ගොඩක් දුක් විඳපු කෙනෙක්. මගේ මහත්තයා මගේ බබාට මාස 2කින් දාලා යනවා. ඊට පස්සේ මම මගේ දරුවව ජීවත් කරවන්න නොසැලෙන දුක් විඳා වැලිගොඩ දැම්මා, කුලිය වැඩ කරා. අඩුම තරමේ මගේ ළමයට කන්න දෙන්න මම මාළු පවා අල්ලලා තියෙනවා. එහෙම වෙනකොට මගේ පුතාට දැන් අවුරුදු 7ක්. මම විදේශගත වෙන්න තීරණය කරනවා. මම විදේශගත වෙන්න තීරණය කරාට පස්සේ මම හැමදේම බාර දුන්නේ මාතා ඒජන්සියට කුරුණෑගල. එයාලා මගේ හැම කතාවක්ම හැම දුකක්ම එයාලා දන්නවා. මගේ ජීවිත කතාවම සම්පූර්ණ එයාලා දන්නවා. එයාලගෙන් මම පොත හදලා ඒ ඔක්කොම කරලා මම විදේශගත වෙනවා. මම එන්නේ බහරේන රටට. අප්‍රේල් 29 තමයි ලංකාවෙන් එන්නේ 2025. ඒ ඇවිල්ලා මාස එකහමාරක් විතර යනකොට මම කිව්වා මෙයාලට මේ ගෙදර ඉන්න බෑ මට මේ ගෙදර මාරු කරලා දෙන්න කියලා. මම ලංකාවෙන් එන්න කලින් මම මේ ගෙදර කී දෙනෙක් ඉන්නවද මොකද කරන්න දෙන්නේ කියලා අහද්දී මට ඒජන්සියෙන් කිව්වෙම ඔයා ඉස්සෙල්ලාම යන නිසා ඔයාට ක්ලීන් කරන්න විතරයි තියෙන්නේ කියලා. හැබැයි මේ ගෙදරට ආවට පස්සේ මම දන්න මෙච්චර වැඩ ගොඩක් තියෙනවා කියලා. උයන්න ඕන, ක්ලීන් කරන්න ඕන, පූසෙක් ඉන්න පූසර වෙලාවට උදේ හවස බෙහෙත් දෙන්න ඕනේ, පූසාගේ වැඩ ටික කරන්න ඕනේ, ළමයිව නිදි කරවන්න ඕනේ මසාජ් කරලා. එහෙම වැඩ ගොඩක් තියෙනවා. මම තනියම මේ තට්ටු 4ක වැඩ කරනවා. මම ඊට පස්සේ ගේ මාරු කරලා දෙන්න කිව්වා. මාරු කරලා දෙන්න කියලා මම ලංකාවෙන් මෙහෙට එව්වට පස්සේ මෙහෙම බාර ගන්න මැඩම්ට කතා කරා පාතිමා මැඩම්මට මෙහෙමයි මේ ගෙදර මට මාරු කරලා දෙන්න කියලා. එයා මට කිව්වා ඔයා මේ කියන විදියට ගෙවල් මාරු කරගන්න මේවා වෙන්නේ. ඔයාගේ ඩිනාර් 130ක් තියෙනවද ගේ මාරු කරන්න? ඔයාලා වගේ ප්‍රෙෂ් ටයිම් ළමයි කවුද බාරගන්නේ කිය මට බැන්න. මං ගාව වොයිස් රෙකෝඩ් එකකුත් තියෙනවා අයවපු. හරියටම මෙහි කන්නවත් වෙලාවක් නැහැ. නිදාගන්න පැය දෙකමාරක් විතර. නිදාගන්නවත් ටයිම් එකක් නැහැ. මම ලංකාවේ ඒජන්සියට කතා කරාම ලංකාවේ ඒජන්සියේ මැඩම් මිස් කිව්වේ මාව යවපු එක්කෙනා මාව හැන්ඩල් කරපු මිස්ට කතා කරද්දී ආ කිව්වේ පාතිමා මිස් කියන එකක් තමා මිස් කියන. ඊට පස්සේ මම නිතරම කෝල් කරා. මේ ෆෝන් පාවිච්චි කරන්න බෑ. මට පුළුවන් වෙලාවට මම කෝල් එකක් ගන්නකොට කිව්වේ මැනේජර් සර්ට කතා කරන්න. මැනේජර් සර්ට කෝල් 100ක් විතර ගන්න ඕනේ ධනංජය සර්ට. ධනංජය සර්ට කෝල් 100ක් විතර ගත්තට පස්සේ තමයි එක කෝල් එකක් ආන්සර් කරන්නේ. ඒ ආන්සර් කළාම කියන්නේ පාතිමා මිස් වලට කතා කරයි මිස් කියනවා. එතකම් පාතිමා මිස් සතියක් දෙකක් යනකම්වත් කතා කරන්නේ නැහැ මං කෝල් කරනවා. එයාලා ඉතින් මට බැන ඉන්නේ. ඊට පස්සේ බැරිම තැන මං දිගටම කෝල් කරද්දි ධනංජය සර් කිව්වේ මොකද්ද? ඔයා විදේශ සේවකයේ පැමිණිල්ලක් දාන්න කිව්වා. ඔයාගේ අම්මට ගිහින් විදේශ සේවකයේ පැමිණිල්ලක් දාන්න කිව්වා. මගේ අම්මා ගිහිල්ලා දැම්මා. ඊපස්සේ මගේ අම්මා පොළොන්නරු විදේශ සේවකයේ ගිහින් පැමිණිල්ලක් දැම්මට පස්සේ තමයි මම දැනගන්නේ මගේ අම්මා දැනගන්නේ මං ඒ වල තියෙන මාතයකින් නෙවෙයි මෙයාලා මාව වෙනත් තැනකට විකුණලා කියලා. ඒ කියන්නේ මාව වෙන මෙහි බහරෙන් වල මාව ගන්න පාතිමා මිස්ගේ පුතාගේ ඒජන්සියෙන් තමයි මම බහරෙන් වලට එන්නේ. එතකොට මේ වගේ මම වගේ තව අසරණ වෙච්ච කොච්චර අය ඇද්ද? මම වගේ එයාලව විකුණලා මෙයාලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? මනුස්සකමක් නැහැ මෙයාලා ගාව. කියනකොට නම් සුරංගනා කතා ඔක්කොම කියන මිස් බය වෙන්න එපා. ඔයාලා යන්න. ඔයාලට වග කියන. ඔයාලා ඕනම වෙලාවක කෝල් ගන්න අපි ආන්සර් කරනවා. ඔයාලට ඒක ඇතර හොඳ නැත්නම් අපි මාරු කරලා දෙනවා. ඒ කියන සුරංගනා කතා එකක්වත් නැහැ අද වෙනකොට. මගේ අම්මා බැරිම තැන මාතයකට ගියා. ගියාට පස්සේ ධනංජය සර් හොඳටම මගේ අම්මට බැනලා තිබ්බා. එයා අම්මා කෙනෙකුට කතා කරන්න ඕන විදිහට නෙමෙයි එයා කතා කරලා තිබ්බේ. ඊට පස්සේ නිශාන්ත සර් හම්බෙලා තිබ්බා. මාතා ඒජන්සිය අයිතිකාර සර්ව. ඊට පස්සේ එයා කියලා තිබ්බා ජූනි මාසයේ අවසාන වෙන්න කලින් ගෙනත් දෙනවා කියලා. ජූලි අවසානයේ නැති නිසා මගේ අම්මා නැවත කෝල් කරනකොට එයා කියලා තිබ්බා අගෝස්තු 3 නැත්තම් 4 කියලා. ඒ දවස් දෙකෙන් නැති නිසා මගේ අම්මා නැවත එයාට කෝල් කරද්දි කිව්වා 15 නැත්තම් 16 කියලා. එතනින් පස්සේ එයාලා කෝල් ආන්සර් කරන්නේ නැහැ. එයාව හම්බ වෙන්න ඒජන්සියට ගියට යන්න දෙන්නේ නැහැ. මමත් සර්ට කතා කරා. මං එකපාරයි කතා කරේ. ඒ ඇරෙන්න මට එයාට ආයෙ කෝල් ගන්න බෑ. එයාලා මාව බ්ලොක් කරලා. එතකොට රට යවන අපි කොච්චර අසරණයිද? එයාලගේ ෆෝන් වලට අපිට ගන්න බැරි වෙන අපි බ්ලොක් කරලා අපි මේ රටකට වෙලා කොච්චර අසරණ වෙනවද? ඩිනාර් 120ක පඩියකට
කොච්චර දුකක් මෙහෙ විඳිනවද? ඩිනාර් 120ක් කියන්නේ ලංකා මුදෙන් රුපියල් 90000කටවත් යන්නේ මම සබන් කෑල්ලේ ඉඳන් හැමදේම අතින් ගන්න ඕන. එයාලා කියන්නේ නම් සුරංගනා කතා ලෝකයක්ම වුණා. ඔයාලත් මේ මට උදව් කරන්න මාතා කියලා දාගෙන හිටියට කුරුණෑගල මාතා ඒජන්සියේ මාතාවකටවත් තැනක් නැහැ එයාලා ගාව. එයාලට මනුස්සකමක් නැහැ. මනුස්සකමක් තියනවා නම් මේ විදිහට අපිට සලකන්නේ නැහනේ. එයාලගේ මනුස්සකමට එහා තියෙන සල්ලි මේව එක. නැත්තම් අපි ගැන මේ විදිහට මේව වෙන්නේ නැහනේ. හොයලා බලනවනේ. දැන් මට උන්නත් එකයි මලත් එකයි. හැබැයි මගේ ජීවිතේට මොන හරි දෙයක් වුණොත් මුළු මාතා ඒජන්සියම වග කියන්න ඕනේ. මගේ අම්මට මගේ දරුවට මිනිහ බලන්න වුණොත් මගේ මේ මාතා කුරුණෑගල මාතා ඒජන්සියම වග කියන්න ඕන. මොකද මගේ දරුවට අම්මෙක් නැති කරනවා. මගේ අම්මට දුවෙක් නැති කරන්නේ එයා ළමයි. එහෙම වුණොත් මගේ ජීවිතේට මොන හරි දෙයක් වුණොත් මුළු මාතා ඒජන්සියම වග කියන්න ඕනේ. කවදාවත් එයාලට මේක කරගෙන යන්න දෙන්න එපා. මගේ ජීවිතේට මොන හරි දෙයක් වුණොත් මගේ අම්මට දරුවෙක් නැති වුණොත් මුළු මාතා ඒජන්සියම වග කියන්න ඕන. ඔයාලා හැමෝගෙම ඉල්ලන්නේ මට උදව් කරන්න කියලා විතරයි. ඔබේ ගමේ නගරේ සිදුවන අයුක්තියට අසාධාරණට එරෙහිව YouTube අවකාශයේ ඔබේ නාලිකාව දස අත නිවුස් YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.